දෙවෙනිනම කතාව මේ වෙනකොට අවසන් වෙලා තියෙනවා. ඉතින් කතාවට ආදරය කරපු කතාව පුරා වසර 10ක් පුරාවන අරපු ප්‍රේක්ෂකයෝ නැවත වතාවක් දෙවෙනිනම කතාව විකාශය වෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඔයාලත් කැමති ඇති ඇත්තටම දෙවෙනිනම කතාවට ඉදිරියේදී මොකද්ද වෙන්නේ කියලා දැනගන්න. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ වන තෙක් නරඹන්න කතාවේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැනගන්න. ඉතින් බොහෝ දිනෙක ඉල්ලනවා නැවත වතාවක් දෙවෙනි ඉනිම සීසන් 1 වලින් පස්සේ සීසන් 2 ආවා වගේම නැවත වතාවක් දෙවෙනි ඉනිම සීසන් 3 පැමිණෙයි කියලා. ඉතින් ඔයාලා කැමති නම් දෙවෙනි ඉනිම කතාවේ වෙනස්ම අයුරකින් වෙනස්ම ආරකින් සීසන් 3 නරඹන්න අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් කොහොම වුණත් අපිට පුරා වසර 10ක් පුරාවට නරඹපු මේ කතාවේ අවසානයේ ලස්සන අවසානයක් නරඹන්න අවස්ථාව ලැබුණා. මොකද සීසන් 2 අවසන් වුණේ සෑහෙන දුක හිතෙන කොටසකින්. නමුත් සීසන් 2 අවසානයේදී නම් අවසානයේ අනුහස්ට එයා කැමති විදිහේ පෙම්වතියක් ලැබුණා. ඒත් ඉතින් සීසන් 3 ආරම්භ වුණොත් කතාව නැවත වතාවක් වෙනස් විදිහකට අපිට ඉදිරියේදී නරඹන්න තමයි අවස්ථාව ලැබෙන්නේ.